මටත් දෙන්නේ බං හැබැයි එය මට ඔය මට මනපනං බං අපි ජූඩු දාලා යන් මේ තිරේ කලේ බං ඔය මට මනපනං බං අවසට කැන්දම් යන්න අපි ජූඩු දාලා යන් මේ තිරේ කලේ බං ඔය මට මනපනං බං අවසට කැන්දම් යන්න අපි ජූඩු දාලා යන් මේ තිරේ කලේ බං ඔය මට මනපනං බං අවසට කැන්දම් යන්න Hi everyone, welcome you all to our YouTube channel Daily Dose with ND and YD. I am ND here along with on a special family day out to unwind and relax. Also we want to make our new memories together, so I selected my amma and tata to go for a beautiful day out. වෙනදා ගොඩක් වෙලාවට වගේ මම අද මේ වීඩියෝ එක පටන් ගන්නේ අර හයිවේ එකේ නෝබල් මම වීඩියෝ ස්ටාර්ට් කරන තැනින්ම තමයි. ඉතින් අපි ඊට පස්සේ මේ යන්නේ අපි most awaited day out එකට. ඒක day out එකක් වුණාට full day vlog එක කියන්නේ full day day out එකක් නෙමෙයි, just for an evening out or something, but I was waited a very couple of weeks to go with my parents. As usually you can see, this is ITC Ratnadeepa. Here we are entering to ITC Ratnadeepa. After the security checkup, we'll see what we have done there. Northern Priyave idore nimave ragiya mevalukave handave wala kulleniya manashunde temave nete kanula bihanil mansinase. අද මේ වීඩියෝ එක මම නිකන් අර ටුවර් ගයිඩ් එකක් වගේ නිකන් ෆුල් හොටෙල් ගයිඩ් එකක් දෙනවා වගේ ඔයාලට හිතේවි. නමුත් ITC රත්නදීප හොටෙල් එකට යන ආසාවෙන් ඉන්නවා නම් එක දවසක් හරි කියන්නේ ෆස්ට් ඩේ එක යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට සමහරලාට යම්කිසි කුතුහලයක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වයිබ් එක ඔයාලට කම්ෆර්ටබල් කරන්න තමයි මම අර ඇතුල් වුණු තැන ඉඳන් මගේ දවසේ එන්න උණු දවස් වෙලාව වෙනකන් දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එතකොට අලුතෙන් යන කෙනෙකුට ඒ තැන ටිකක් කන්ෆි සහ යාලට ඒ යන රූට් එක පොඩ්ඩක් අවබෝධයක් කරන් යන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් එන්ට උන ගමන්ම එතන කියන්නේ කා පාක් කරන ඒරියා එක වෙනම තියෙනවා. ඊට පස්සේ ඔයාලට B2 එකෙන් නැවතත් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට එන්න පුළුවන්. ඊට පස්සේ එතනත් මේ ෆුලි ඔයාලට පුළුවන් සිකියුරිටි චෙක්අප් එකක් තියෙනවා. බෑග්ස් එහෙම මේ චෙක් කරගෙන ආපහු ඇතුළට ආවට පස්සේ ඔය ලොබි ඒරියා එකට එන්න පුළුවන් ලිෆ්ට් එකේ. ඒ ආවට පස්සේ ඉතින් අපි normally නම් ඉතින් අර එතන ලස්සන නිසා කියන්නේ most iconic and highlighted place in the ITC is that Port City view. අර ඒ ටික පේන හරිය මාර ලස්සනයි, ගෝල් ෆේස් view එක පේන හරිය. ඉතින් අපිත් ඒ හරියේ ඉතින් ෆොටෝස් ටිකක් ගහගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්ජොයි කරගෙන තමයි ආවේ. ඊට පස්සේ මේ ඔයාලා දකින්නේ ඉතින් ක්ලීන් ග්ලාස් එකක් තියෙනවා නම් ගර්ල් කෙනෙක් කරන දේ මාත් කරා. ඉතින් මට හිතුණා මිරර් සෙල්ෆි එකක් ගන්න. මිරර් සෙල්ෆි එකට අමතරව මිරර් වීඩියෝ එකක් ගන්න. ඊට පස්සේ අපි ඉතින් අපිට අවශ්‍ය දේවල් ටික කරගෙන කම්ෆර්ටබල් වෙලා දැන් මේ යන්නේ අද ආපු වැඩේ කරගන්න. ඉතින් සමහරලාට ඉස්සරහට මේ තියෙන සමහර වීඩියෝස් මම මේ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ඇති. මොකද ටිකක් දිග වීඩියෝ එකක් දැම්මහමත් බලන්න එපා වෙන හින්දා. හැබැයි මම මේ හැම දෙයක්ම ඔක්කොම දේවල් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා හරි ඇඩ් කරන්නේ. මේක අපේ දැන් මගේ නංගි ඉන්නේ වෙන රටක. ඒතර අපිට මොනවාම හරි වෙලාවක අපේ මෙමරිස් එක තැනකට ගත්තාම ඒක බලන්න හරි ලේසි සහ ආසයි. ආපස්සට උනත් ඒවා බලද්දී සතුටුයි. අතර මගේ උනත් පරණ වීඩියෝස් දැක්කහම
මට මාරම සතුටක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ දේවල් කළා තියෙනවා, මේ දේවල් වැරදිලා තියෙනවා. මේ ඉතින් ඒව සමහරවිට අම්මයි තාත්තයි එක්ක අපි කතා කරනවා. ඉතින් මාර හොඳ ප්ලැට්ෆෝම් එකක් කියලා මම හිතනවා සෝෂල් මීඩියා. අපි මේ විදිහට යූස් කරන්න පුළුවන් නම් ඔයාලටත් ඔයාලගේ මෙමරිස් එක තැනක තියාගන්න පුළුවන්. පුළුවන් හැමෝම තමන්ට පුළුවන් විදිහට වීඩියෝස් හදලා තමන්ටම කියලා පොඩි හරි YouTube channel එකක් කරලා බලන්න. ඉතින් දැන් ඔන්න කතාවෙන් කතාව අපි ලිෆ්ට් එක හොයාගන්න පොඩි වෙලාවක් ගියා. මොකද මම මීට කලින් ITC එකට ඇවිත් තියෙනවා. නමුත් මෙයාලගේ අපි යන රෙස්ටෝරන්ට් එක අනුව ලිෆ්ට් ලොබීස් වෙනසක් මොකක් හරි තියෙනවා. මට එදා එක නිකන් එදා තමයි ඒක හරියට ෆීල් වුණේ. ඊට අමතරව යාළගේ හොටෙල් ස්ටේ කරන අයට වෙනමම ලිෆ්ට් ලොබීස් තමයි තියෙන්නේ. ඉතින් අර ඒකත් එක්ක අපි පොඩ්ඩක් කන්ෆියුස් වුණා. හෙට මෙහෙට වෙලා කොහොම හරි අපි 29th floor එකට තමයි දැන් මේ යන්නේ දඩිබිඩි ගාගෙන. හැබැයි ලොකු කලබලයක් නෑ. අපි හයි ටී එකකට තමයි දැන් මේ යන්නේ. ඒක පටන් ගන්න වෙලාවට ටිකක් කලින් අපි ගියා. මොකද අර අපි තමයි වැඩ කීපෙකුත් කරගෙන ගියේ. ඊට අමතරව කලබලෙන් තැනකට යනවට වඩා ටිකක් කලින් ගිහිල්ලා වටපිටාව බලලා එතනට යන එක හොඳයි. දැන් තමයි අපි මේ ආසම තැනට යන්නේ. ඔයාලට සමහරවිට බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙන්න පුළුවන් අපේ තාත්තා කියනවා ෂා කියලා. ඒ කියන්නේ ඇත්තටම එතනට ගියාට පස්සේ වාව් ෂා නියමයි කියන වයිබ් එකක් එනවා. මොකද ඒ තරම් අර බියුටිෆුල් ස්කයි බ්ලූ කලර් එකක් තමයි තියෙන. නිකන් නිල් පාට නිකන් අහස උඩ ඉන්නවා වගේ. ඒ හින්දා වෙන්නේ නැති ඉතින් හස් රෙස්ටෝරන්ට් එක කියලා කියන්නේ. මේක හරියට මේ අපි ඉන්න තැන අර ITC එකේ දෙපැත්තේ තියෙන ටවර්ස් දෙක යා කරන පාලම. ඒ කියන්නේ ඔයගොල්ලෝ අපි ගෝල්ඩ් ෆේස් එකේ ඉද්දී උනත් පොල් සිටි එකේ ඉද්දී උනත් ඒක වෙනම පේනවා. මේ ඒ පාලම කොටස තමයි අහස් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ තැනට යන්න ඕන නම් ඒකේ ඉඳගෙනම ඊවිනිං මොනවා හරි දෙයක් sign and taste කරලා බලන්න. You can definitely try out their evening high tea buffet. හිතින් දැන් ඔය කෝලන් ටිකක් කර අපි සදී පැහැදීමේ බලා සිටින්නේ අපිට අවශ්‍ය දේවල් කන්න. ඉතින් ඔය විදිහට අයිස් කොෆි අපි මුලින්ම ඕඩර් කරා. මොකද මේ IT එකේ අපිට beverages උත් already included. ඉතින් අපිට පුළුවන් මට මතක විදිහට අයිස් කොෆි, අයිස් ටී, ඊට අමතරව ටී කොෆි ඒ දේවල් ඕඩර් කරලා ගන්න. ඉතින් ඔයාලට මේ පේනවා වගේ කෑම වර්ග අපිට හයි ටී එකේදී අත්විඳින්න පුළුවන්. හැබැයි මට පොඩි දෙයක් කියන්න ඕනේ. මට බැරි වුණා ඔක්කොම කෑම ටික වෙන වෙනම වීඩියෝස් ගන්න. හැබැයි මම සර්ව් කරගත්ත ප්ලේට් එකෙන් ඒ අර මිස් වෙච්ච ටික ඔයාලට පෙන්වන්න පුළුවන්. මගේ honestම review එක හරි මගේ honest feeling was like you have to try out their sandwiches because අර එයාලගේ sandwiches නම් අතරම මම හිතන්නේ මම normally එළියේ කඩේකින් හරි වෙනත් restaurant එකකින් හරි try out කරද්දි මට මතකේ නෑ ඒ taste එක තිබුණා කියලා. ඇත්තටම එයාලගේ sandwiches වල ඒ taste එක හොඳයි සහ fresh ගතියට තිබුණා. හැබැයි මට මම ලොකුවට අර රෝල්ස් කට්ලට්ස් වගේ දේවල් කන්න ආස සෑමන් හරි චීස් චිකන් වයිබ් එකක් එක්ක එනට අර ඒව ටිකක් අර පොඩ්ඩක් අල නිකන් අර මඤ්ඤොක් කාලේ අර නෝ තම්බලා ගත්තේ එන්නේ ටේස්ට් එක ටිකක් වැඩිපුර තිබ්බදෝ කියලා මට හිතෙනවා. නිකන් ලොකු ස්පයිසි සැර රසක් එක්ක. හැබැයි සෑන්ඩ්විචස් ගැන කියනෝනේ මම ඒකට මාරම කැමති. එක පර්සනල් ඔපිනියන්. so ඒක definitely change වෙන්න පුළුවන් අපි කෙනාගෙන් කෙනාට. මේක මොකුත් එහෙම නිකම් බෑඩ් කමෙන්ට් එකක් එහෙම නෙමෙයි. නිකම් මට හිතුණු දේ තමයි කිව්වේ. ඉතින් ඔය විදිහට පොඩි ෂවර්මා සෑන්ඩ්විචස් කට්ලට්ස් අන්න ඒ වගේ දේවල් ටික තමයි මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණේ. මම ඒ අතරේ ඔයාලට කියන්නම් මේ ඊවිනින් හයි ටී කොහොමද ඉතින් හයි ටී එක තියෙන්නේ ඊවිනින් තමයි හවස් වරුවේ. මේක බුෆේ එකක්. I think they did high tea platter also but unfortunately I think so they don't have that high tea platter available as of now, but you can check it through their hotline or something.
මම ඔයාලට කියන්නේ මේ high tea buffet එක ගැන. ඉතින් ඒක තියෙන්නේ හවස 3 ඉඳන් 5 වෙනකම්. මට මතක විදියට අපි ගියේ සැටර්ඩේ දවසක weekend විතරද තියෙන්නේ කියන එක මං හිතන්නේ ඒක daily තියෙනවා around 3 pm to 5 pm. ඔයාලට sandwiches, finger sandwiches, freshly baked scones with cream and jam අර ඒ වගේ නිකන් international English breakfast වලට කන දේවල්, English high tea buffet වලට කන දේවල්, අන්න ඒ දේවල් තමයි මේකේ normally තිබුණේ. ඊට අමතරව තව pastries, අර savory bites, අන්න ඒ වගේ දේවල්. ඊට අමතරව මේගොල්ලන්ගේ තිබුණා waffle corner එකක්. ඒක නම් ගොඩක් හොඳයි. savory සහ sweet range එකෙන් ඔයගලන්ට කැමති එකක් as of your taste you can customize through the staff member. ඉතින් දැන් ඔයාලා මේ දකින්න යන්නේ waffle එක. ඔන්න ඔය දකින්න යන්නේ waffle එක. ඉතින් අපි හදාගත්ත අපි ගොඩක් savory spicy taste එකට කැමති නිසා අපි හදාගත්තේ ඒකෙන්. ඊට අමතරව sweet range එකනොත් පුළුවන්. මම හිතන්නේ මම dessert ගන්නකොට sweet range එකනොත් අරන් බැලුවා. අර mostly තමන්ගේ taste palette එකට ගැලපෙන විදිහට අපිට ඒක customize කරලා හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට කියන්න ඕනේ reservation එක ගැන. reserve කරගද්දී ඔයාලට පුළුවන් ITC hotel එකේ ITC රත්නදීප hotel එකේ hotline eකට call එකක් දුන්නාම ඒගොල්ලෝ they will redirect you to the Ahasa restaurant or a staff member who is handling this evening high tea buffet. She or he will ask you the relevant date, then will inform you all the availability. ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ reservation එක as of your packs everything එක මේ booking එක දාගන්න. ඉතින් මම අහපු දෙයක් තමයි sea side එකේ seatings ගන්න පුළුවන්ද කියන එක. එතකොට ඒක first come first basis තියෙන කියලා කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් ටිකක් වෙලාසන අපි වගේ ගියොත් අර sea view එක ගන්න තියෙන තැනක වාඩි වෙන්න. මොකද මම දන්නේ ඒක මං අපි ආස විදියක්ද කියන්නේ ඒක අර blue concept එකට පේද්දි නිකන් අර නිල් පාට අහසේ තවත් නිල් පාටට නිකන් තේදිනේ අතරම අහසේ ඉන්නවා වගේ තමයි Fort City එක ඈතින් පේනවා. ඊට පස්සේ Gold Place Greenery එක වෙනම පේනවා. ඒක අර වෙනම vibe එකක්. හැබැයි ඉතින් Lake View එකත් ලස්සනයි. Walter City of Dreams ඒ පැත්ත Cinnamon Life hotel එක පේන විදිහට Gregory Lake එක ඒ විදිහට ඒ පැත්ත greenery ලුක් එකක් එක්ක ඒ ඕනනම් ඒ පැත්තේ වුණත් වාඩි වෙන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට ඔයාලට ලස්සන පියානෝ මියුසික් එකක් අහන්නත් පුළුවන්. මම හිතන්නේ ඊට අමතරව ඒගොල්ලන්ගේ ඒ වෙලාවට නම් බාලෝන්ජ් එක ක්ලෝස් කරලා තියෙන්නේ. උනාට 5න් පස්සේ ඒගොල්ලෝ ඉන්ෆෝම් කරනවා ළමයින්ට ඉන්න බෑ කියලා. ඒ කියන්නේ බාලෝන්ජ් එක ඕපන් කරාට පස්සේ උනත් ඔයාලට වෙනම පේ කරලා ඉන්න පුළුවන්. I think they will request you with the reservation. ඉතින් ওই විදිහට තමයි high tea එක ගැන කියන්න තියෙන්නේ. කෑම ගැන ලොකු අඩුපාඩුවක් නෑ. 4950ක් අන්නේ වගේ ගාණක් තමයි මට මතක විදිහට. ඒ වගේ ගාණ. ඉතින් ඔයාලට පුළුවන් 29th floor එකේ තියෙන මේ අහස රෙස්ටෝරන්ට් එකේ ලස්සන ටයිම් එකක් ගත කරන්න. ඉතින් දැන් ඔයාලා ඔය දකින්නේ මම ගත්ත ඩිසර්ට් ජාති ටික. ඉතින් අර අපිට ඇත්තටම මුලින්ම ගියාම හිතෙන්නේ high tea එකට තියෙන්නේ දැන් කියන්නේ එතන තිබුණා ඩිසර්ට් එක්කම ජාති 20ක් විතර වගේ. ඒතොර හිතෙන්නේ මෙච්චරද තියෙන්නේ වගේ එක පාටි ෆීලින් එකක් එන්න පුළුවන්. නමුත් ඇත්තටම 4-5ක් කනකොට මට නම් බඩ පිරුණා. ඇත්තටම ඒගොල්ලෝ arrange කරලා තියෙන විදිය මම හිතන්නේ ගැලපෙනවා සහ ඇත්ටි ඒක අර ගොඩාක්ම කන කෙනෙකුට මම දන්නේ. නමුත් අපි එහෙම කනවා. නමුත් ඇත්තටම අර ඒ තියෙන ඒ කෑම වලට එකතු කරලා තියෙන දේවල් වලින් හරි මොනවා හරි මට බඩ පිරෙනවා. සහ as usual අර
මොනවා හරි කොෆි එකක් එහෙම බොන්න ඕන නම් ඔයාලට ආපහු ඕඩර් කරගන්න පුළුවන්. මොකද හයි ටී එකේ බෙවරේජස් වලට ඔයාලට එක කෙනෙකුට දෙපාරක් ඕඩර් කරගන්න පුළුවන් කියලා කිව්වා. It was also good. ඉතින් මාත් ice tea එක අපි try කරා, coffee try කරා, tea වෙනම try කරා. ඉතින් how is your experience? Very nice. ඉතින් ඔයාලත් කැමති නම් මේ විදිහේ ලස්සන දවසක් ගත කරන්න ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ තැන ITC රත්නදීප. ඉතින් ආපහු තව විස්තර ටිකක් කියනවා නම් ITC රත්නදීප එක ගිය අවුරුද්ද නෙමෙයි ඊට කලින් අවුරුද්ද 2024 වගේ මම හිතන්නේ ඕපන් කළේ. ඒකේ අර රත්නදීප කියන එකෙන් Island of Gems කියන දේ තමයි මීන් කරනවා කියලා මම නිකන් දැක්ක විදිහට මට තේරුනේ. ඇත්තටම ඒක අර අපේ රටේ ලස්සන තව ෆොරිනර්ස්ලට, විසිටර්ස්ලට, ටුරිස්ට්ලට පෙන්වන්න පුළුවන් හොඳ chance එකක්. ඇත්තටම මොකද ඔයාලගෙත් මේ vibe එක දකිද්දි පේනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට හදපු හොඳ රෙස්ටෝරන්ට් එකක් හොඳ රෙස්ටෝරන්ට්ස් 9ක් විතර වෙනම තියෙන, ඒ කියන්නේ ඩයිනින් ස්පොට්ස් වෙනම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හොඳ හොටෙල් එකක්. මං හිතන්නේ ඔයාලගේ ස්ටේස්ුත් රීසනබල් ප්‍රයිසස් වලටත් තියෙනවා. ඉතින් ඔයාලට ඒවා චෙක් අවුට් කරන්න පුළුවන්. ඊට අමතරව කියනවනේ මෙයාලගේ ක්ලීන් එක ගැන. ඇත්තටම එයාලගේ වොෂ්රූම් වුණත් අපි ලිෆ්ට් එකක් යූස් කරත් ඒ රෙස්ටෝරන්ට් වලත් ඒ ක්ලීන් එක තියෙනවා. සහ අපි කෑම ගන්නකොට වුණත් ඒ ස්ටාෆ් එක ඉක්මනට ඇවිල්ලා ඒවා ක්ලීන් කරලා දෙනවා, අපිට අවශ්‍ය දේවල් සප්ලයි කරලා දෙනවා. ඉතින් ITC එකට අම්මයි තාත්තයි එක්කම ගිය වෙලාවේ මට හිතුණා අනිත් ෆ්ලෝර්ස් වලටත් යන්න පුළුවන්, ෆ්ලෝර්ස් වලටත් ගිහින් බලන්න. මට මතක විදිහට ෆ්ලෝර්ස් 39ක් තියෙනවා. ඉතින් ඒ 39න් 39 වෙනි එකටම අපිට යන්න පුළුවන්. මං හිතන්නේ 37යි ෆ්ලෝර්ස් තියෙන්නේ. කොහොම හරි උඩම ෆ්ලෝ එකට අපිට යන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් ඒ වයිබ් එකත් ඉතින් චුටක් බලලා කරලා, මොකද එතනට හොඳට ගෝල්ෆ් ෆේස් එකත් වෙනම පේනවා. ඉතින් අපි ඒ පැත්තට ගිහිල්ලා ආපහු 10:00ක ඒතන රෙස්ටෝරන්ට් එකටත් ඉමු කියලා හිතාගත්තා. මොකද එතනත් නිකන් ආස හිතන විදිහට තිබුණා. මං කලින් ලන්ච් බුෆේ එකේ වීඩියෝ එක YouTube එකේ දාලා තියෙනවා. ඇත්තටම අර මේ මෙච්චර දැවැන්ත විදිහට බිල්ඩින්ග්ස් අපේ රටේ ඉදිවෙන එක ඇත්තටම සතුටුයි. ඉතින් අපේ අම්මයි තාත්තයිත් ඒ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පැත්තට සම්බන්ධතාවයක් තියෙන ඉන්න ඒගොල්ලෝ ගොඩක් ආසයි මේ වගේ දේවල් දකින්න, සහ හරියට රිසර්ච් කර වගේ විස්තර හොය මේක මේ විදිහට කොහොමද උනේ, මෙච්චර උසකට මේ ඇන්ගල් එක. ඉතින් ඔය දේවල් බල කතා කර ඉතින් අපේ ඒ හවස අපි සතුටින් වින්දා. ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ මම මගේ work life and MSc එකේ තිබ්බ work load එකත් එක්ක මාර ප්‍රෙෂර් එකක හිටියේ. ඇත්තම කිව්වොත් රිසර්ච් එකක් කරන දවස් කීපයක මම මාරම විදිහට ෆුල් ප්‍රෙෂර් වෙලා හිටපු වෙලාවක මට මේ තැන චූස් කරගන්න ලැබුණ එක මාරම සතුටක්, මාර රිලැක්ස් වුණා. සහ මං හිතනවා අපි සෝලෝ ඩේට් එකක් යනවට වඩා එහෙමත් නැත්නම් වෙනත් විදිහේ ඩේට් එකක් යනවටත් වඩා තමන්ගේ අම්මා තාත්තා පේරන්ට්ස්ලා එක්කත් parents daughter date එකක් ඕ parents son daughter date එකක් parents son හරි parents daughter හරි අපේ ගෙදර සන්ස්ලා නැති හින්දා තාම ඒ කියන්නේ අපිට සමහරවිට මේ වචන අමතකත් වෙනවා. කොහොම හරි ඒ වගේ ඩේට් එකක් යන්න පුළුවන්. ඉතින් මමත් අම්මයි තාත්තයි පොඩ වටේ වෙනකම් වෙනම තනකර වෙලා බලාගෙන හිටියා. මොකද ඒ තරම් ඇස් දෙකට මාර මට නම් රිලැක්ස් එකක් ITC එකේ ඔය ලොබි ඒරියා එක එහෙම. කොහොම හරි අපි අපේ ඒ evening එක මාන enjoyable and ගොඩක් අර meaningful විදිහට ගත කළා කියලා මං හිතනවා. මට වගේම අම්මට තාත්තටත් ලොකු සතුටක් එදා දවස මාර රිලැක්ස් එකක් ලැබුණා කියලා මං හිතනවා. ඉතින් ආපහු වගේ දවස් එක්ක යන ගමන් මේ වගේ වීඩියෝ කරලා YouTube channel එකට දාන්න හිතාගෙන ඉන්නවා.
පුළුවන් නම් අපේ YouTube channel එක subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකට අපිත් එක්ක join වෙන්න. ඉස්සරහටත් ඔයාලට ලස්සන පොඩි පොඩි වීඩියෝ මේ විදිහට අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ විස්තරෙත් එක්ක අපේ කලින් සමහර වීඩියෝස් වලට අපිට ලස්සන කමෙන්ට්ස් ලැබිලා තිබුණා. ඒ කියන්නේ තුන්වරු පිරිත එහෙම තිබුණු වෙලාවේ ගත්ත ඒ වීඩියෝ එකට සමහර වෙලාවට අපේ බලපු වීවර්ස්ලා අපේ යාළුවෝ මේ කමෙන්ට් කරලා තිබුණා. ඒගොල්ලොත් ඒ වීඩියෝ එක බලලා ඒක එක්සැම්පල් එකක් කරගෙන එයාලගේ තුන්වරු පිරිත් ලස්සන කරගන්න මේ වීඩියෝස් දායක කරගත්ත කියලා. ඉතින් ඒව දකිද්දි ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලට මොනවා හරි උදව්වක් වෙයි කියලා හිතනවා අපේ වීඩියෝස් හරහා. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට එන්ඩ් කරනවා. ඉතින් see you guys in the next video. Until then, bye bye.